සුබ දවසක් ඔයාලා හැමෝටම අද ඔයාලට අරගෙන ආවේ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ඕපන් වෙලා තියෙන කළමනාකරණ සහකාර වේකන්සි එක ගැනයි. ඉතින් මේකට බඳවා ගන්නවා කියලා තියෙන්නේ කොන්ත්‍රාත් පදනම මත තමයි. ඒ වගේම ඉතින් මේ වේකන්සි එකට සුසුකම් තියෙන ලංකාව පුරාම ඉන්න හැමෝටම ඇප්ලයි කරන්න දැන් අවස්ථාව දීලා තියෙනවා. අපි ඉතින් ඊළඟට බලමු මේකට අදාළ සුසුකම් මොනවද, ක්ලෝසින් ඩේට් කවද්ද, ඒ වගේම කොහොමද ඇප්ලයි කරන්න තියෙන්නේ කියලා. ඒ වගේම අපේ WhatsApp channel link එක පහළ comment section එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ හරහා ගිහිල්ලා අපේ WhatsApp channel එකත් follow කරලා join වෙලා ඉන්න ඔයාලට පුළුවන්. එහෙනම් ළමයි like එකක් දාගෙනම අපි යමු වීඩියෝ එකට. මුලින්ම දාලා තියෙන සුසුකම් අනුව සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයන් 4කට C සාමර්ථ්‍ය සහිතව එකවරකදී විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනි. ඒත් එක්කම උසස් පෙළ විභාගයේදී සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ පොදු ඉංග්‍රීසි විෂයන් හැර ප්‍රධාන විෂයන් 3ම සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම වයස් සීමාව ගැනත් මෙතනදී දාලා තියෙනවා. ඒ අනුව ඔයාගේ වයස අවුරුදු 18ට අඩු වෙන්න බෑ වගේම අවුරුදු 45ට වැඩි වෙන්න බෑ කියලා තමයි මෙතනදී දාලා තියෙන්නේ. ඒත් එක්කම අමතර සුසුකම් කීපයකුත් දාලා තියෙනවා. ඒ අනුව ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව ඔයාට තියෙන්න ඕනි. ඒ කියන්නේ ලිවීමේ හැකියාව වගේම කතා කිරීමේ හැකියාව තියෙන්න ඕනි කියන එකයි. ඒ වගේම විදේශ භාෂා සම්බන්ධ දැනුම තියෙන්නත් ඕනි. ඒත් එක්කම මේ ෆීල්ඩ් එකට සමාන ශාස්ත්‍රයක පළපුරුද්දක් තියෙන්න ඕනි කියලත් දාලා තියෙනවා. ඒ වගේම ඉතින් මේ තනතුරට ගියාට පස්සෙ ලැබෙන මාසික වැටුප් පරිමාණය ගැනත් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කියපු සුසුකම් ඔයාට තියෙනවා නම් ඔයා හදාගත්තු අයදුම්පතේ ඥාතීන් නොවන දෙදෙනෙකුගේ තොරතුරුත් ඇතුළත් කරලා ඒ සමග ඔයාගේ උප්පැන්න සහතිකය, ID එකේ අධ්‍යාපනික සහතිකවල හා සේවා පළපුරුද්ද පිළිබඳ සහතිකවල පිටපත් එක්කම ජුලි 14 හරි ඊට කලින් ලියාපදිංචි තැපෑලෙන් මෙන්න මේ ලිපිණයට යවන්න තමයි ඔයාට තියෙන්නේ. ඉතින් මේ වගේ ගවර්න්මන්ට් වගේම ප්‍රයිවට් සෙක්ෂන් වල ජොබ්ස් ගැන එසනින් දැනගන්න ඔයා තාමත් අපුව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. මතක ඇතුව notification bell එකත් click කරලාම තියාගන්න. ඒ වගේම ඉතින් මේක තවත් කෙනෙකුට දැනගන්නත් share කරන්න.